හායි යාළුවනේ මේ වීඩියෝ එකේ රැකියා අවස්ථා 30ක් ගෙනාවා. ඔයාලට මොකක් හරි දැන try එකක් දීලා බලන්න. බියගම නැවතී සේවය කිරීමට කැමැති බරවාහන රියදුරෙකු අවශ්‍යයි. මාසෙකට රුපියල් 70000කට වැඩි වැටුපක්. නූඩ්ලස් කර්මාන්තශාලාවක් සඳහා වයස අවුරුදු 17ත් 45ත් අතර ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම බඳවා ගැනේ. හබරකඩ පිහිටි කර්මාන්තශාලාවක් සඳහා වයස අවුරුදු 18ත් 65ත් අතර පිරිමි සේවකයන් බඳවා ගැනේ. මාසෙකට රුපියල් 60000ත් 75000ත් අතර වැටුපක්. වයස අවුරුදු 18ත් 40ත් අතර පිරිමි සේවකයන් සඳහා රැකියා බැරිතු ඇත. මාසෙකට රුපියල් 65000කට වැඩි වැටුපක්. බෝපිටිය කර්මාන්තශාලාවක් සඳහා පිරිමි සේවකයන් බඳවා ගැනේ. මේසම මැට දන්නා උපකොන්ත්‍රාත්කරුවන් අවශ්‍යයි. හෝමාගම පිහිටි සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා වයස අවුරුදු 18ත් 50ත් අතර පිරිමි සේවකයන් බඳවා ගැනේ. මීගමේ සංචාරක හෝටලයක් සඳහා ඉංග්‍රීසි දැනුම ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි. දෙල්ගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අලුත් වැඩියා කරන ආයතනයක් සඳහා ටින්කර් බාස්වරුන් අවශ්‍යයි. කාර්යාලය තුළ සේවය කිරීමට උසස් පෙළට සහභාගී වූ රියදුරු බරපත්‍ර හිමි තරුණයන් අවශ්‍යයි. හොරණ කුඹක ප්‍රදේශයේ නිවසක් සෑදීම සඳහා උපකොන්ත්‍රාත්වරයෙක් අවශ්‍යයි. පළපුරුදු රියදුරන් සඳහා රැකියා අවස්ථා ඇත. කොළඹ අවට ප්‍රධාන පෙළේ සුප්‍රසිද්ධ ආයතනයක් සඳහා ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනේ. මේසන් ගෝලයන් අවශ්‍යයි යක්කල වැඩබිමකට. අතුරුගිරිය හා මාලඹේ අවට වැඩබිමක් සඳහා මේසන් බාස්වරුන් හා ගෝලයන් අවශ්‍යයි. අයිස්ක්‍රීම් සමාගමකට සේවක සේවිකාවන් බඳවා ගැනේ. මාසික වැටුප රුපියල් 65000යි. හොරණ ආයතනයක් සඳහා ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනේ. අලුතින් ආරම්භ කරන ලද සෝයා මීට් කර්මාන්තශාලාවක් සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ. මාසික වැටුප රුපියල් 65000යි. පෑලියගොඩ පිහිටි අප ආයතනය සඳහා පුහුණු විදුලි කාර්මික ශිල්පීන් ලැබෑරතු ඇත. නිට්ටඹුව නගරයේ ආයතනයක් සඳහා වෙළඳ සහායකයන් බඳවා ගැනේ. වයස අවුරුදු 18ත් 28ත් අතර. වැලිවේරියේ වැඩබිමකට මේසන් බාස් කෙනෙකු අවශ්‍යයි. පස් යාලේ ගෙයක් සෑදීමට මේසන් බාස්වරු හා ගෝලයන් අවශ්‍යයි.